අද අපි කතා කරමු මගේ අලුත්ම YouTube ස්ටුඩියෝ රෙකෝඩින් මයික් එක ගැන. වෙනද වගේම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ SLR Tech YouTube channel එකට. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අද වීඩියෝ එකට යන්න කලින් ඉක්මනට ගිහිල්ලා subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් මගේ notification එක ඔයාලට එයි. Slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. ඉතින් යාළුවනේ මෙච්චර දවස් මගේ channel එකෙන් ගෙනාපු සේරම වීඩියෝස් රෙකෝඩ් කරේ මෙන්න මේ කොළ මයික් එකකින්. ඉතින් අද ඉඳන් මෙන්න මෙයාගෙන් තමයි මගේ වීඩියෝස් රෙකෝඩ් කරන්නේ. ඉතින් අපි බලමු මෙයාගේ වෙනස කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ Fantech Leviosa MCX01 මයික්‍රොෆෝන් එක. ඉතින් අපි බලමු මේකේ බොක්ස් එකේ සඳහන් වෙන්නේ මොනවද කියලා. ඉස්සරහම බොක්ස් එකේ උඩින්ම සඳහන් වෙනවා Fantech logo එක. ඒ වගේම Fantech කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පල්ලට යද්දි RGB illumination කියලා සඳහන් කරලා තියෙනවා. Cardioid polar pattern USB interface. ඒ වගේම පහලින් අපේ mic එකේ නම Leviosa MCX01 professional condenser microphone කියලා සඳහන් වෙනවා. ඒ වගේම අපේ මේ ලස්සන microphone එකේ ලොකු pitch එකක් සයිඩ් එකෙන් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. දැන් බලමු යාළුවනේ බොක්ස් එකේ පිටිපස්සේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ කියලා. බොක්ස් එකේ පිටිපස්සෙත් උඩින්ම අපිට බලා ගන්න පුළුවන් Fantech logo එක, ඒ වගේම Fantech නම. මෙතනින් අපේ මයික්‍රොෆෝන් එකේ නම තියෙන MCX01 Leviosa Professional Condenser Microphone කියලා. ඊගස් මේ පොඩියට සඳහන් කරලා තියෙන අපේ මේ මයික්‍රොෆෝන් එකේ තියෙන ස්පෙસિෆිකේෂන් ෆීචර්ස් සඳහන් කරලා තියෙනවා. වම් අත පැත්තෙන් ආයෙත් අපේ මයික්‍රොෆෝන් එකේ ලස්සන ෆොටෝ එකක් සඳහන් වෙනවා. ඒ වගේම අපිට මේ බොක්ස් එක ඇතුලේ අපිට හම්බෙන අපේ පැකේජ් එක, මයික්‍රොෆෝන් එක, පොප් ෆිල්ටර් එක, ස්ටෑන්ඩ් එක, USB කේබල් එක, යූසර් මැනුවල් එක, ඒ ටික සඳහන් කරලා තියෙනවා. යාළුවනේ දැන් අපි යම් බොක්ස් එකේ සයිඩ් එකෙන් මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් සයිඩ් එකෙන් අපේ මයික්‍රොෆෝන් එකේ පික්චර් එකක් සඳහන් කරලා ඒ මයික්‍රොෆෝන් එකේ ඉස්සරහා තිබ්බ බටන් ටික වෙන වෙනම හඳුන්වලා දීලා තියෙනවා. උඩින්ම තියෙනවා Cardioid polar pattern system කියලා අපේ මයික් එකේ හඬ ඇහෙන සිස්ටම් එක. ඊට පස්සේ mute button එක. ඊට පල්ලෙන් echo control button එක. ඊට යටින් අපේ හඬ මේ gain control එක සඳහන් කරලා තියෙනවා. මෙතන යටින්ම තියෙනවා audio jack එකක් 3.5 mm audio jack එකක් අපේ headphone connect කරන්න. මම මේ සම්බන්ධව ඉස්සරහට කතා කරන්නම්. So instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative. යාළුවනේ මේ බොක්ස් එකේ අනිත් පැත්තේ සයිඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ මයික් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මොනකටද කියලා. මේක සඳහන් කරලා තියෙනවා voice chat, PC karaoke, live stream කරන කට්ටියට voice recording කරන්න. ඉතින් මම voice recording වලටයි streaming වලටයි තමයි මේ මයික්‍රොෆෝන් එක ගත්තේ. ඒ කියන්නේ මගේ වැඩේට හරි. එතකොට මෙතන යටින් තියෙනවා මේක compatible with Mac and PC කියලා. බොක්ස් එකේ යටපැත්තෙන් සඳහන් වෙනවා යාළුවනේ අපේ මයික් එකේ නම, බ්‍රෑන්ඩ් එක, ඒ වගේම මෙයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක ස්කෑන් කරලා වෙබ්සයිට් එකට යන්න පුළුවන්. QR කෝඩ් එක සඳහන් කරලා තියෙනවා. බාර් අංක සඳහන් කරලා තියෙනවා බොක්ස් එකේ යටපැත්තේ.
යාළුවනේ දැන් මම හදන්නේ මගේ මයික් එක අන්බොක්ස් කරලා බලන්න. ඇත්තම කිව්වොත් මම මේ ගෙනලා දවස් දෙකක් විතර වෙනවා. හැබැයි මම මේක අන්බොක්ස් කරලා බැලුවේ නෑ. ඉතින් ඔයාලත් එක්ක එකතු වෙලා වීඩියෝ එකකින් අන්බොක්ස් කරලා බලන්න මට හිතුණා. ඉතින් දැන් එහෙනම් ඉක්මනට ගිහිල්ලා මේක අන්බොක්ස් කරලා මයික් එක අතර අරන් බලමු මේ මයික් එක කොයි වගේද කියලා. එහෙනම් එන්න මාත් එක්ක යන්න. Going off of my meds, no I'm not giving up, no I'm not giving in. I will make it to the top, taking off in the wind, I gotta make it. I'm saving every day to taste it, I'm patient, but my mind, it can hardly take it. I'm chasing a dream that I've had for several ages, a vacant modern kingdom for the taking. Now that I've been put through hell, I never got anyone's help, I had to do it all myself. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate, every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after. යාළුවනේ මම මුලින්ම අතර ගත්තේ අපේ මයික්‍රොෆෝන් එකේ පොප් ෆිල්ටර් එක. එතකොට මේ පොප් ෆිල්ටර් එකෙන් වෙන්නේ අපි මයික් එකකින් රෙකෝඩ් කරද්දී අපි හුස්ම ගන්න ශබ්දය ඒ වගේම බාහිර අවට තියෙන ශබ්ද ෆිල්ටර් කරලා අපේ රෙකෝඩින් එක අපේ වොයිස් එක පැහැදිලිව රෙකෝඩ් කරලා දෙන්න උදව් වෙන එක තමයි මේ පොප් ෆිල්ටර් එකෙන් වෙන්නේ. අපි ඊළඟට බලමු අපේ මයික් එක මවුන්ට් කරන්න තියෙන ස්ටෑන්ඩ් එක. මේ තියෙන යාළුවනේ ඒ ස්ටෑන්ඩ් එක කොටස් දෙකකට තමයි අපිට බොක්ස් එකේ ඉන්නේ. මේක මයික් එක මවුන්ට් කරලා මේ කොටස මේ ස්ටෑන්ඩ් එකට මවුන්ට් කරලා තියන්න තියෙන්නේ. ඒ වගේ යාළුවනේ මේක තනිකර මෙටල් වලින් හදලා තින්නේ. මේක ප්ලාස්ටික් එහෙම නෙමෙයි. හොඳ බරක් තියෙනවා. තනිකර මෙටල් වලින් බිල්ඩ් කරලා තින්නේ. මේ කොටසත් එහෙමයි. තනිකර මෙටල් වලින් හදලා තියෙන හොඳ ස්ටෑන්ඩ් එකක්. හොඳ ක්වොලිටි ස්ටෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. යාළුවනේ මෙන්න තියෙනවා අපේ අන්බොක්සින් වීඩියෝ එකේ වැදගත්ම කොටස. අපේ Fantech Leviosa MCX01 මයික්‍රොෆෝන් එක. ඉතින් මේ මයික්‍රොෆෝන් එක බිල්ඩ් කරලා තියෙන්නේ තනිකර මෙටල් වලින්. ඉතින් උඩින්ම සඳහන් කරලා තියෙනවා අපේ මයික් එකේ පෝලර් පැටර්න් සිස්ටම් එක. ඒ වගේම Fantech logo එක තියෙනවා. මේකේ තියෙනවා mute button එක. ඔයාලට පේනවා mute button එක. mute button එකෙන් අපිට රෙකෝඩින් එකක් අපි කරන්න නැති අවස්ථාවක අපේ මයික් එක මියුට් කරලා තියන්න පුළුවන්. යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මියුට් බටන් එකට පල්ලෙන් තියෙනවා echo controlling knob එක. මේ echo controlling knob එකකින් කරන්නේ ඔයාලට මතකද බොක්ස් එකේ සඳහන් කරලා තිබ්බා PC කැරක කියන්න පුළුවන් කියලා. අන්නේ PC කැරක කියනකොට අපේ සවුන්ඩ් එක කන්ට්‍රෝල් කරන්න අපේ ඔඩියෝ එක කන්ට්‍රෝල් කරන්න තමයි මේ echo control knob එක තියෙන්නේ. යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ gain control කියන knob එක. මේ gain controlling knob එකෙන් කරන්නේ ඔයා රෙකෝඩින් එකක් කරන වෙලාවකදී ඔයාගේ හඬ පික් කරන ප්‍රමාණය, කියන්නේ මයික්‍රොෆෝන් එකෙන් ඔයාගේ හඬ පික් කරන ප්‍රමාණය
අඩු වැඩි කරන එක. ඒ කියන්නේ අපි මේ ගේන් කන්ට්‍රෝල් එක අඩු කරොත් ඔයාගේ හඬ පික් කරන ප්‍රමාණය ඔයාගේ සවුන්ඩ් එක අඩුවෙන් පික් කරන්නේ. එතකොට ගේන් කන්ට්‍රෝල් එක වැඩි කරොත් ඔයාගේ හඬ පික් කරන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ගේන් කන්ට්‍රෝලින් එක වැඩි කරොත් තියෙන අවාසිය තමයි ඔයා රෙකෝඩින් එක කරනකොට ගේන් කන්ට්‍රෝලින් එක වැඩි කළා ඔයාගේ අවට පරිසරයේ තියෙන ශබ්දත් ඔයාගේ වොයිස් එකට වොයිස් රෙකෝඩින් එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. ඔයාලට මයික්‍රොෆෝන් එකේ පහළින්ම බලා ගන්න පුළුවන් 3.5mm audio jack port එකක් බලා ගන්න පුළුවන්. මේකට අපේ හෙඩ්ෆෝන් එක කනෙක්ට් කරලා අපි රෙකෝඩ් කරන අපේ වොයිස් රෙකෝඩ් එක කොහොමද අපේ වොයිස් එක පික් කරන්නේ අපිට අපේ වොයිස් රෙකෝඩ් එකම හෙඩ්ෆෝන් එක මාර්ගෙන් මේ මයික් එකට කනෙක්ට් කරලා අපිට අහන්න පුළුවන්. ඒක ඇත්තටම කිව්වොත් ඒක ලොකු ප්ලස් පොයින්ට් එක. මොකද අපිට රෙකෝඩ් කරන ගමන්ම අපේ වොයිස් එක කොහොමද රෙකෝඩ් වෙන්නේ අපේ ගේන් එක කොහොමද ඒ සියලුම දේ අපිට අහන්න පුළුවන් මේ 3.5mm audio port එකට අපේ headphone එක connect කරලා. හරි යාළුවනේ දැන් මම මේ අතේ තියන් ඉන්නේ අපේ microphone එක connect කරගන්න අපේ PC එකට සහ අපේ mic එකට connect කරගන්න තියෙන cable එක. මේක මීටර 2.5ක් දිග cable එකක්. ඒ වගේම මේකේ මෙන්න මේ කොටස mic එකට connect කරලා මේක අපේ PC එකේ USB port එකට connect කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ type A to type B USB cable එකක් තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ මයික්‍රොෆෝන් එකේ type එක තමයි condenser type microphone. ඒ කියන්නේ මේකට තියෙනවා pattern එක. කියන්නේ polar pattern එක. polar pattern එක කියන්නේ මේ microphone එකෙන් අපේ voice එක pick කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ microphone එකේ අපේ voice එක pick කරන්නේ මේ ඉස්සරහින්. ඒ කියන්නේ cardioid polar pattern system එක කියන්නේ ඒකට. එතකොට ඔයා mic එක ඔයාගේ voice එක හරියට pick කරන්න නම් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේක මේ button ටික තියෙන පැත්ත මෙහෙම ඔයාගේ මූණ පැත්තට අල්ලගෙන තමයි මේකෙන් sound record කරන්න ඕනේ. එතකොට දැන් ඔයා මෙහෙම අල්ලගෙන දැන් මේක කෙලින් මේ විදිහට ඔන්නෝම අල්ලගෙන ඔයා කතා කරාට ඔයාගේ voice එක හරියට pick වෙන්නේ නැහැ. ඒ වගේම මේ දෙපැත්තෙන් මේ පිටිපස්සෙන් එහෙම voice එක pick වෙන්නේ නැහැ. ඉතින් ඔයා හරියට ඔයාගේ voice එක පැහැදිලිව record කරගන්න ඕන නම් ඔයාගේ microphone එක ඔයාගේ මෙහෙම මූණ පැත්තට මේ button ටික ඔයාගේ මූණ පැත්තට හිටින විදිහට මේ විදිහට අල්ලලා ඔයාගේ voice එක record කරන්න ඕනේ. යාළුවනේ දැන් ඉතින් අපි මේ මයික්‍රොෆෝන් එක අන්බොක්ස් කරලා බැලුවා. අපි මේකේ බොක්ස් එකේ මොනවාද සඳහන් වෙන්නේ කියලා අපි බැලුවා. එහෙනම් අපි දැන් මේ මයික්‍රොෆෝන් එක කේබල් එකට කනෙක්ට් කරලා මවුන්ට් එකට කනෙක්ට් කරලා අපි බලමු මේ මයික්‍රොෆෝන් එක කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. A reflection of the emptiness, hilarious. You think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is topical. Rub it on and watch it go, make yourself unstoppable. Dreams are irresponsible, but they're always possible. If you just believe, you could be so remarkable. Thoughts in my head, a collage and they spread. I'll be great one day, going off of my meds. No, I'm not giving up, no, I'm not giving in. I will make it to the top, taking off in the wind. I gotta make it, I'm saving every day to taste it. I'm patient, but my mind, it can hardly take it. I'm chasing a dream that I've had for several ages. A vacant, modern kingdom for the taking. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't. ඉතින් යාළුවනේ මගේ මයික් එක මම දැන්
PC එකට කනෙක්ට් කරලා තියෙන්නේ. බලන්න පේනවා ඇති pop filter එක දාන්න නැතුව මේකේ ඇතුලේ RGB light system එකක් තියෙනවා. මම මේ කාමරේ light off කරලා තියෙන්නේ. යාළුවනේ මම දැන් කාමරේ light දැම්මා. ඔයාලට බලා ගන්න පුළුවන්. pop filter එක අයින් කරලා දාලා තින්නේ. So instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over track. Wanna play tough and wanna hate this. I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම share කරලා මට support එකක් දෙන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. My man, so I'm not giving up, no I'm not giving in. I will make it to the top, taking off.